හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. කොහොමද ඔයාලා හැමෝම හොඳින් නේද? මම හිතනවා හැමෝම හොඳින් කියලා. ඉතින් අද ස්මාර්ට් ඉංග්‍රීසි ඉන්ස්ටිටියුට් ආයතනයෙන් ආරම්භ කරන්නට දෙන ඒ පළවෙනි ඉංග්‍රීසි පාඩම් මාලාව පාඩම අද දිනේදී ආරම්භ කරනවා. ඉතින් මේ පාඨමාලාව මෙහෙවන්නේ මම කුඹුක්කවේ ඥානසිරි හාමුදුරුවෝ. ඉතින් ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති වගේ මගේ පන්තිත් ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් මේ පාඩම් මාලාව සියලු දෙනාට මේ ආකාරයෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ඉංග්‍රීසි කියන භාෂාව ඉගෙන ගන්නදී අපිට ගොඩක් වැදගත්. ඉතින් අපේ ජීවිතේට හැම දෙයකටම ඉංග්‍රීසි භාෂාව වැදගත්. ඒ නිසා මම මුල සිට ඔබ සියලු දෙනාට මේ ඉංග්‍රීසි භාෂාව ඒ වාක්‍ය රටාවන් ඉගෙනවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දේ තමයි active voice කියන මේ වාක්‍ය රටාවන් පිළිබඳව. දැන් active voice කියන මේ sentences ගැන අවබෝධයක් මම හිතනවා ඔයාලට ඇති කියලා. ඒ නැති වුණත් active voice කියන එකේ සිංහල තේරුම බලාගෙන ගියොත් ඒක සිංහල තේරුම තමයි කර්තෘකාරක ක්‍රියා. කර්තෘකාරක ක්‍රියා. එතකොට මේ active voice වල වාක්‍ය තියෙනවා රටා 12ක්. sentences වශයෙන් simple present tense, past tense, future tense, present continuous ඔය විදිහට 12ක් තියෙනවා. මේ 12න් පළවෙනි වාක්‍ය රටාව තමයි simple present tense. simple present tense කියන්නේ සරල වර්තමාන කාලය. සරල වර්තමාන කාලය. එතකොට මේ simple present tense යටතේ ගොඩක් වෙලාවට විස්තර කරන අවස්ථා ගොඩාක් තියෙනවා මේ භාෂා මේ present tense වලින් simple present tense වලින් ගොඩාක් දේවල් විස්තර කරන අවස්ථා තියෙනවා. ඒ අතරින් එකක් තමයි habitual action. ඒ කියන්නේ අපි හැමදාම පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා. මේ simple present tense යටතේ විස්තර කරනවා. පුරුද්දක් වශයෙන් කරන. එතකොට පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා මොනවද? උදේ නැගිට වෙලේ ඉඳන් රැ නිින්දට යනකම් මොන වගේ දේවල්ද කරන්නේ? අපි දත් මදිනවා, මූණ හොදනවා, බත් කනවා, වතුර බොනවා නේ ඔය වගේ ගොඩාක් අපිට හැමදාම කරන ක්‍රියාවන් නේ. ඒ කියන්නේ දවසේ අපි ගත්තම උදේ නැගිටලා ඉඳලා ඒ රැ නිින්දට යනකම් ඒ වෙලාව ඇතුළත අපි අනිවාර්යයෙන් මේ දේවල් හැම දවසකම කරනවා. හැම දවසකම කරනවා. ඉතින් මේ වාක්‍ය රටාවන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා ගොඩක් වෙලාවට මේ present tense වලින්. හරි. එතකොට අපි හැමදාම කරන වාක්‍ය රටාවන් මොනවද? ඒ අතරින් මම එකක් ගන්නවා. හැමදාම බත් කනවනේ නේද? ඔව්. බත් කන්නේ නැති කෙනෙක් නැහැ. අපි ඒක ගමු. එතකොට අපි ඉස්සෙල්ලම ගන්නවා ඒ වාක්‍ය මොකක්ද? අපි බත් කනවා කියන එක. ඔව් අපි බත් කනවා. අපි බත් කනවා කියන වාක්‍යය ගත්තම එතකොට ඉංග්‍රීසි වලින් අපි කියන්නේ මොකක්ද? අපි කියන්නේ we. හරි. පස්සේ බත් rice. කනවා eat. ඔන්න සිංහල වාක්‍යයට අනුව මම ඉංග්‍රීසි වලින් ලියපු විදිය. දැන් මේක හරිද? වැරදිනේ. වැරදි. ඔව්. ඒතර කොහොමද එන්න ඕන? ඉංග්‍රීසි භාෂාවේදී අපි වාක්‍යයක් ලියනකොට මේ active voice වලදී present tense වලදී ඉස්සෙල්ලාම subject එක. ඒ කියන්නේ ක්‍රියාව කරන්න. ඒක අපි සිංහල ඉංග්‍රීසි වල වෙනසක් නෑ. ඒක මුලට එනවා. අපි කිව්වා අපි බත් කනවා කිව්වා. මේක we කියන එක ලිව්වා. හැබැයි ඒ subject එකකින් පස්සේ subject එකකින් පස්සේ එන ක්‍රියාව හෝ නාමපදය ඉංග්‍රීසි භාෂාවේ ඒ වගේම සිංහල භාෂාවේ ලියන වාක්‍යයත් එක්ක වෙනස් වෙනවා. ඔන්න උදාහරණයක්.
දැන් මේකෙදි බලමු අපි. දැන් සිංහල වාක්‍යයට අනුව අපි බත් කනවා. අපි කියන්නේ we, බත් කියන්නේ rice, කනවා කියන්නේ eat. හැබැයි ඉංග්‍රීසි භාෂාවේදී කොහොමද මේ වාක්‍ය ලියනකොට ක්‍රියාව නාම මූලිකව ඒ ක්‍රියාව සබ්ජෙක්ට් එකෙන් පස්සේ යෙදෙන්නේ. we කියන එකෙන් පස්සේ තමයි eat කියන එක යෙදෙන්නේ. අන්න. We eat rice. තේරුණාද? මාරු වෙනවා. සබ්ජෙක්ට් එක නැත්තම් ක්‍රියාව කරන්නාගෙන් පස්සේ ක්‍රියාපදේ ඉදලා ඒකෙන් පස්සේ තමයි නාමපදේ. හැබැයි සිංහලවල සබ්ජෙක්ට් එකෙන් පස්සේ නාමපදය වලින් පස්සේ තමයි ක්‍රියාපදය. ඕන ඉංග්‍රීසි භාෂාවේ මේ විදිහට තමයි යෙදෙන්නේ. ඔව්. එතකොට අපි තවත් උදාහරණ ගමු බලන්න. එතකොට තවත් අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔවුන් බත් කනවා. ඔවුන් කියන එක ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? මම හිතනවා මේ ප්‍රොනවුන්ස් ගැන අවබෝධයක් තියෙනවනේ. ඔය පාඩම් කරලා ඉන්නේ. ඉතින් they own eat rice. ඔවුන් බත් කනවා. දැන් මේ ක්‍රියාව කරන්න මේ සබ්ජෙක්ට් එක ඒක අපි මේ යොදාගත්ත වාක්‍ය අනුව කොහොමද? ප්ලූරල් කියන්නේ බහුවචනයි. ඒක ඒක වචන නෑ. we කියන්නේත් අපි. එතන එක්කනකට වඩා ඉන්නවනේ. they කියන්නේත් ඔවුන්. එතනත් බහුවචනයි. අපිට තවත් ප්ලූරල් සබ්ජෙක්ට් එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට you. you කියන එක අපි ප්ලූරල් සබ්ජෙක්ට් එකක් විදිහට තමයි ගන්නෙ. මොකද ඔබ ඔබලා කියන දෙකෙදිම භාවිතා වෙනවා. You eat rice. ඔන්න. පස්සේ අපිට මේකෙන් පස්සේ තවත් විශේෂ සබ්ජෙක්ට් එකක් ගන්න පුළුවන්. ඒ මොකද්ද? I. I කියන එකේ තේරුම මොකද්ද? I කියන්නේ මම. මේක අහපු ගමන් හිතනවා මෙතන එක්කෙනෙක්නේ. කොහොමද ඒක ප්ලූරල් එක? නමුත් ඉංග්‍රීසි භාෂාවේ ඒක ප්ලූරල් සබ්ජෙක්ට් එකක් විදියට තමයි ගන්නෙ. එතකොට මේකත් කොහොමද? මේකත් එක්කත් අපි මේක I eat rice. මෙන්න මේ විදියට අපිට ඒ වාක්‍යයන් තියාගන්න පුළුවන්. හරි. අපි මේකෙන් පස්සේ යනවා තවත් වාක්‍ය රටාවකට. ඒ මොකක්ද? ඒ තමයි සිංගියුලර්. ඒ කියන්නේ ඒක වචන සබ්ජෙක්ට් එකක් මුලට ආවොත් කොහොමද මේ වාක්‍ය ලියන්නේ? ඔන්න අපි ගමු ක්‍රියාව කරන්නේ එක්කෙනෙක්. he ගමු. he කියන ප්‍රොනවුන්ස් එක. he. ඒ වාක්‍යෙම ගමු. ඔහු බත් කනවා. he eat rice. මේක හරිද? වැරදිනේ. ඔව්. ඇයි? දැන් මේ මුලින් කියපු දේවල් we, they, you, I කියන ඒවා හැම එකක්ම එක බහුවචන සබ්ජෙක්ට් එකක් විදිහට තමයි ඒක භාවිතා වෙන්නේ. හැබැයි මෙතනදී he කියන මේ සබ්ජෙක්ට් එක ඒක වචනයි. එතකොට ඒක වචන සබ්ජෙක්ට් එකක් නැත්තම් කරන්නේ එක්කෙනෙක් ඉන්නවනම් මෙතනත් ඒක වචන වෙන්න ඕන. මොකක්ද? eat කියන එක. eat කියන එක ඒක වචන කරගන්න නම් අපි මොකද කරන්න ඕන? අපි ඉස්සෙල්ලාම මෙතෙන්ට s අකුරක් දාන්න. eats. He eats rice. අන්න. තේරුණා නේද? හිතන්නකො මෙහෙම. දැන් මම මේක තියනවා s අකුරක් නැතුව. He eat. මේක බහුවචනයි. උපතින්ම බොහෝමයක් ඉංග්‍රීසි ක්‍රියාපද බහුවචනයි. ඒ හින්දා
මෙතන එක්කෙනෙක් ඉන්නවා කියන්නෙම he කියන්නේ එක්කෙනෙක්. අන්න ඒ හින්දා මෙතනත් එක්කෙනෙක්ට අදාළව ඒ ඒක වචන ක්‍රියාපදයක් තිබෙන්නට ඕන. ඉතින් ඒ නිසාම තමයි අපි eats කියන එක දාගත්තේ. අපි තවත් එකක් ලියමු. she කියලා ගමු. she වාක්‍යයක් හැම වෙලාවකම පටන් ගන්නකොට මතක තියාගන්න අපි ඒ මුල් අකුර කැපිටල් අකුරක් වෙන්න ඕනේ. she eats rice. නේද? අන්න. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. මොකද දැන් ඔයාලට පැහැදිලි. මෙතන එක්කෙනෙක් he කියන්නෙත් එක්කෙනෙක්, she කියන්නෙත් එක්කෙනෙක්. ඒ නිසා අපි මේක eats කියලා ගන්නවා. දැන් අපි මේ he, she මේ ඒ දේවල් වලට වඩා අපි වෙනස් එකක් ගමු බලන්න. මොකක්ද? අපි ගමු අපිට ඕන නමක් ගන්න පුළුවන්. හිතන්නකෝ වෙන නමක් ගමු අපි සමන් කියලා. සමන්. කොහොමද ලියන්නේ මෙතන? eat ද? නෑ. eats rice. අන්න. මේ විදිහට අපිට සබ්ජෙක්ට් එක ඒක වචන නම් ක්‍රියාවත් ඒක වචන කරගන්න ඉස්සකුරක් දාන්නවා. මම හිතනවා ඒක ඔබට පැහැදිලි ඇති කියලා. මොකද ගොඩක් අවස්ථාවල ගොඩක් අය වරද්දනවා. මොකද he කියන එකත් එක්ක ඒක බහුවචන ක්‍රියාපදයක් යදවුව මෙතන ඒ වාක්‍යයට වැරදි. ඉතින් ඔයාලා විභාගයට ලියුවත් කතා කරන්න ගියත් එතනදී පුංචි පුංචි අතපසුවීම් හදාගත්තත් අපිට ඉංග්‍රීසි භාෂාව තවත් හොඳින් වැඩි දියුණු කරගන්න පුළුවන්. තවත් ක්‍රියාපදයක් යොදා ගන්නවා. මොකක්ද ක්‍රියාපදය? ඒ තමයි drink. ඔව් drink කියද්දි ඒකේ තේරුම බොනවා. ඔන්න අපි ඉස්සෙල්ලා වගේම අර සබ්ජෙක්ට් වලට අර සිංගියුලර් ප්ලූරල් සබ්ජෙක්ට් වලට අදාළව ඒ වාක්‍ය ලියාගෙන යනවා. මම හිතනවා මේක දැන් බලන් ඉනකොට තවත් හොඳට පුළුවන් වෙනවා. අපි ඉස්සෙල්ලාම ගත්තේ මොකද්ද? we drinks the නෑ වැරදි. we drink water. පස්සේ they drink water. පස්සේ අපිට තව ගන්න පුළුවන් you drink water. උදාහරණ teachers. Teachers drink water. අන්න මේ විදිහට අපිට ඒ වාක්‍යයන් යොදා ගන්න පුළුවන් ක්‍රියාව කරන්න බහුවචන වෙද්දී. මතක තියාගන්න මේ අපි මොකටවත් s අකුරු දැම්මේ නැහැ. මොකද drink කියන එකත් බහුවචනයි, you කියන එකත් බහුවචනයි, they කියන එකත් බහුවචනයි, drink කියන එකත් බහුවචනයි. ඒක ඒ ක්‍රියාපදයේ ස්වරූපය. අපි ඊළඟට ඒක වචන සබ්ජෙක්ට් එකක් යොදාන කොහොමද වාක්‍ය ගොඩනගන්නේ මේ වාක්‍යෙම. ඒක අපිට ගන්න පුළුවන් මේ විදිහට. මුලින් ලියපු විදිහම ගමු. He drinks water. She drinks water. එතකොට අපි කලින් ගත්ත teachers නේ. එතකොට මේක අපි ඒක වචනෙන් ලියන්න ඕන. teachers ගුරුවරු. teacher ගුරුවරයා.
teacher drinks water. අන්න. මෙන්න මේ විදිහට අපිට මම හිතනවා ඒක වචන සබ්ජෙක්ට් එකක් එක්ක ක්‍රියාපද යෙදෙන විදිහත් බහුවචන සබ්ජෙක්ට් එකක් එක්ක ක්‍රියාපද යෙදෙන විදිහත් මම හිතනවා හොඳ අවබෝධයක් මේ වාක්‍යත් එක්ක මම හිතනවා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අද පාඩම තුල මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ simple present tense භාවිතා කරන්නේ habitual action බොහෝ අවස්ථාවල තවත් වාක්‍ය බොහෝ තැන්වලදී simple present tense භාවිතා වෙනවා. මේක විතරක් නෙවෙයි තවත් විවිධාකාරයේ දේවල් විස්තර කිරීම ඒ අවස්ථාවන් එක්ක මේක එක අවස්ථාවක් විතරයි habitual action පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා. ඉතින් මේ වාක්‍ය මම ඔබ සියලු දෙනාට පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේක බලලා මම හිතනවා ඔබට අවබෝධයක් තිබුණා නම් තවත් හොඳ අවබෝධයක් ලැබුණ නැති නැත්තම් මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණ ඇති. ඉතින් මේක බලලා මගේ පන්තියේ ඉන්න ළමයි ටික මම හෝම්වර්ක් ටිකක් දෙනවා යාළුවට. ඒ හෝම්වර්ක් ටික මට එවන්න. ඒ වගේම පන්තියට සම්බන්ධ නැති කවුරු හරි ඉන්නවනම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. විවිධාකාරයේ වාක්‍ය හදලා මේක හරිද කියලා දැනගන්න. එතකොට මම මේ ඔයාලට රිප්ලයි කරනවා. කොහොමද මේ වාක්‍ය රටාව නිවැරදි වෙන්නේ? ඒ රිප්ලයි එක මම ඔයාලට දෙනවා. ඉතින් හැමෝටම may the Tripurgem bless you. Good luck. තෙරුවන් සරණයි.